ඉස්සෙල්ලා මම කැමති ඔබ සියලු දෙනාටම ආයුබෝවන් කියලා පිළිගන්න. කොහොම වුණත් මේ අවස්ථාවට මට තවත් අවස්ථාවක් කරලා දීපු ඔබ දෙපළට මම ස්තුතිවන්ත වෙනවා. මේක ඇත්තටම මට ලොකු ආඩම්බරයක්. හේතුව කාරණා කීපයක් නිසා. එකක් මගේ රට මම නියෝජනය කරනවා නිව්යෝර්ක් නගරේ ශ්‍රී ලංකා කියලා. එතකොට මේ නිව්යෝර්ක් සිටි ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එක වෙනුවෙන් සැමීගේ කතාව චිත්‍රපටය බෙස්ට් ඇක්ටර් කියන කැටගරි එකේ මාව නිර්දේශ වෙලා තියෙනවා ඒ නම් 4ක් එක්ක. එතකොට සැමීගේ කතාව බලන්න එන අනෙක් විදේශිකයින් බලනවා මේ චිත්‍රපටය කොහේ ගත්තද මේ නොමිනේෂන් එක කොහේ එකක්ද නිර්දේශ වීම. එතකොට ඒගොල්ලෝ හැමතිස්සෙම කියන්නේ ශ්‍රී ලංකා. ඉතින් ඇත්තටම මගේ රට මේ විදියට ලෝකේ ලොකු රටක් වෙන ඇමරිකාවට ඇවිල්ලා නිව්යෝර්ක් නගරේ ලොකු ෆෙස්ටිවල් එකකට නියෝජනය කිරීම වෙනුවෙන් මට තියෙනවා ලොකු හැඟීමක් සහ ලොකු ආඩම්බරයක්. මේවර නිව්යෝර්ක් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ හොඳම නළුවා සම්මානය දිනා ගන්න මට ඊට ප්‍රස්තාව ලැබුණා. මට වාසනාවක් වුණා. මම හිතන්නේ මේක මට විතරක් නෙමෙයි මගේ රටටත් ලැබුණු ලොකු වාසනාවක්. ආයිබෝන් ජගත්. ආයිබෝන්. අපි දැන් පහුගිය සතියේ මුල ගැනකොට මම දැක්ක ජගත්ගේ අර සුපුරුදු දංකාර කැරළු ගැසුණු කෙස් වැටිය. මට හිතෙන්නේ දැන් මේ දවස්වල අලුත් චරිතයකට පණ පොනවා වගේ. ඒත් මම හිතනවා අද අපි මේ ඉබිකම් කරන්න උත්සාහ කරන්නේ ඒ ජගත් චමිල නම් වූ ඒ සැබෑ භූමිකාවට කියලා. ඔව් ඇත්තටම මේ දවස්වල බොහොම අපූර්ව චරිතයක් වෙනුවෙන් සූදානම් වීමක් වෙනවා. සහ මම හිතනවා මේක ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගන්න පුළුවන්, මම හිතන්නේ දැහැ ගන්න පුළුවන් හොඳ නිර්මාණයක් බවට පත් වෙයි කියලා. මොකද එවැනි අත්දැකීම් තියෙන නිසා පෙර සලකුණු අපිට ඉඟි වශයෙන් දැනෙනවා මේ වගේ දේවල් වල ප්‍රේක්ෂකයන් කැමතියි කියලා. ඉතින් එහෙම කැමති වෙන නිර්මාණයක් වෙනුවෙන් සහභාගී වුණා. ඒක අපූර්ව චරිතයක්. ඉතින් ඒකේ පූර්ව ප්‍රචාරක දැන්වීම අපි රූපගත කිරීම කරා. ඉතින් අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදන කණ්ඩායමේ උපරිම මේ ඒකලම උපරිමයෙන් මේක රස විඳින බව සහ ඒ වෙනුවෙන් තියෙන කැමැත්ත හොඳ බව ඒගොල්ලෝ ප්‍රකාශ කළා සිටියා. සාමාන්‍යයෙන් ජගත් මම පිළිසඳරට එන්නේ ඉස්සෙල්ලා ගොඩක් වෙලා උත්සාහ කරනවා අපේ දායබර ප්‍රේක්ෂකයන්ට කීප දෙනෙක් කතා කරලා බලන්න. කොහොමද ඒගොල්ලන්ට මේ චරිත දැනෙන්නේ කියලා. මම ජගත් චමිල ගැන අහපු වෙලාවට මට මෙන්න මියගේ උත්තර තමයි ලැබුණේ. එක්කෙනෙක් කියනවා ජගත් චමිල කියන්නේ බිම පය අඩිය ගහලා නළුවෙක් කියලා. තව කෙනෙක් කියනවා මේ ජගත් චමිල කියලා කියන්නේ මේ අර ටී-ෂර්ට් ඉරාගෙන කමිස ඉරාගෙන අන්න එන ඒ වගේ චරිතයක් නෙමෙයි කියලා. අන්න ඒ වගේ නළුවෙක් නෙමෙයි කියලා. ජගත්ට මොකද්ද කියන්න තියෙන්නේ ගැන? ඔව් මෙහෙමයි. දැන් අපි හිතමුකෝ මෙහෙම මම ඒකට අදහසක් ඉදිරිපත් කරොත් මම මගේ තරුණ කාලය තුලදී දැන් ඒ කියන්නේ මම තරුණ නෑ කියන එක නෙමෙයි තාමත් තරුණයි මීට අවුරුදු කීපයකට පෙර මගේ ෆොටෝ එකක් කවුරු හරි දැක්කොත් ඒකේ තියෙන්න පුළුවන් මම මාළවලලු ඒවත් එක්ක එහෙම ගොඩාක් ගැවසිච්ච කෙනෙක්. නමුත් අපි ජීවිතය කියන්නේ බොහොම ස්ටෙප් බයි ස්ටෙප් අඩියෙන් අඩිය තමයි ඉස්සරහට යන්නේ. එතකොට මොකද අපි ඉපදෙන්නෙම හරිම හිස් අතින් ඇවිල්ලා අපි අපේ හිස් බෑග් එකට පුරව ගන්න දේවල් එක්ක තමයි අපි අවසානයේ දක්වා යන්නේ. ඉතින් අපි මුලින් ගොඩාක් දේවල් එකතු කරගෙන ටක් ගාලා බෑග් එක පුරව ගන්නවා. අපි ටිකක් දුර යනකොට තමයි අපිට දැනෙන්නේ අපේ මේ බෑග් එකේ ඇතුලේ තියෙන මෙන්න මේක අපිට මට ඕනේ නැති එකක්. මෙන්න මේක මට ඕනේ නැති එක. මේක මට ඕනේ නැති එක. ඔහොම ඒ කියන්නේ ඒ තරුණකමත් එක්ක ලැබෙන ඒ කියන්නේ ඒ දැනුමත් එක්ක අපි අපේ බෑග් එකේ තියෙන අනවශ්‍ය දේවල් මොනවද කියලා අපි ඉවත් කරගෙන යද්දී සමහරකට අවසාන භාගයේදී අපි බෑග් එක ඇතුලේ කිසිම දෙයක් තිබෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් ඒක තමයි මම කියන්නේ
අපි එතකොට දැනෙනවා අපි මේ ගමන ගිහිලා තියෙන්නේ අපි විශ්වාස කරන අපේ ධර්මය මොකක් හෝ තමාට කැමති තමා විශ්වාස කරන ධර්මයේ එක්ක ගිය ගමනක අවසාන ඵලයක් හැටියට තමයි ඒ අපි පුරවගත්ත බෑග් එකේ අවසානයේදී හිස්කම දකිනවා නම් දකින්නේ. ඉතින් එතකොට මං හිතන්නේ මං කියන්නේ අන්න එහෙම ගමනක හිටපු කෙනෙක් හැටියට තමයි මට මාව මේ මොහොතේදී දැනෙන්නේ. මොකද දැන් මං ගොඩාක් දේවල් ඒ වගේ මගේ අනවශ්‍ය පුරවා ගැනීම මම බොහොම මේ ඉවත් කරගෙන යමින් සිටින කෙනෙක් හැටියට තමයි මම මාව දකින්නේ. ජගත් අපි පොඩ්ඩක් ඔබගේ පවුලේ තොරතුරු බිඳක් සාකච්ඡා කරමු. ඔව්. මම විවාහකයි. මගේ බිරිඳ පියුමි උත්පල ධර්මශ්‍රී. ඒ වුණාට මේ මොහොතේදී එයාගේ උප්පැන්නේ තියෙන නමින් නෙමෙයි කිසිම කෙනෙක් එයාව අඳුරන්නේ. මම මට අයිතිවාසිකම පවරගත්ත තැන ඉඳන් මම උප්පැන්නේ නම වෙනස් කරා. හැබැයි කොළේ ඇතුලේ තියෙන එක නෙමෙයි නාමිකව මම ඇයට ආදරයට කිව්වේ මధు කියලා. ඉතින් අද කවුරු හරි එයාගේ පාසලේ එයත් එක්ක හිටපු කෙනෙක් පියුමි කියලා ඇහුවොත් මම හිතන්නේ පියුමි කියලා දන්නේ නැහැ. මම දාපු නමින් තමයි එයාව දන්නේ. ඉතින් මధు කියන්නේ අද ගොඩාක් අය දන්න මගේ බොහොම කියන්නේ මගේ ජීවිතයේ මේ සියලු ජයග්‍රහණයන් එක්ක මාත් එක්ක දුක සැප බෙදාගෙන හිටපු ඇය තමයි මගේ සහකාරී විදිහට ඉන්නේ. ඉතින් අපි එකතු වෙලා හදාගත්ත පුංචි පැටව දෙන්නෙක් ඉන්නවා. වෙනුරි කිනාරා. එයා මගේ වැඩිමල් දියණිය. ඊට පස්සේ පැට්ටෙක් ඉන්නවා. කොළු පොඩ්ඩෙක්. ඔහු පන්සිලු පවන්. ඉතින් අපි 4 දෙනාත් එක්ක මේ පුංචි පැල ඇතුලේ අපි ජීවිතේ අරගෙන යනවා. ඉතින් ජගත් දැස් කඳුලින් තෙත් කර අපට කියන්න දෑ අපමණයි. මං උත්සාහ කරා මේ එදා මෙදාතුරු යා කරමින් මං ඔබ වටා උකහාගත් දේවල් මගේ දයාබර ප්‍රේක්ෂකයන්ට සංක්ෂිප්තයක් වශයෙන් මෙන්න මේ විදිහට ඉදිරිපත් කරන්න. මේ ජගත් චමිල නම් වූ ජාත්‍යන්තර සම්මානයෙන් පිදුල්නද මේ නළුවාගේ මේ පෙරමන් දැක්කේ ඔබේ දයාබර දෙමව්පියන්. ඔබේ දයාබර පියාණන්ගේ උක්කු ඔබ. ඔබේ දයාබර මෑණියන්ට ඔබ පොඩි විජි. තිස්ස ගුණවර්ධනයන්ගේ ඇකෙන් තමයි ඔබ කලා ලෝකයට ඉපදෙන්නේ. කලා ලෝකයට ප්‍රවිෂ්ඨ වන්නේ. එදා 1986 සමනලකන්ද වේදිකා නාට්‍ය සමග කලා ලෝකයට පුංචි දේදහරක් විදිහට පැන නගින ඔබ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කලා ශිල්පීන්ගෙන් පෝෂණය වෙලා මේ සම්මානය සමග මේ ජාත්‍යන්තර සිනමාවට අද එක් වෙලා. මේ ප්‍රකාශය ගැන ඔබට කියන්න තියෙන මොකක්ද? ඇත්තටම කියන්නේ මගේ මෙතෙක් ගමනේ සංක්ෂිප්තයක් තමයි මම මේ ඇහුවේ. ඉතින් ඒ සංක්ෂිප්තය තනින් කඩලා අරගෙන මම ඒ තැන් පිළිබඳ නැවත කතා බහක් මගේ අදහසක් ඉදිරිපත් කළා. ඇත්තටම මම මේ ලෝකෙට කියන්නේ මිනිස්සෙක් හැටියට පුද්ගලයෙක් විදිහට උපදින්නේ මගේ දෙමාපියන්ට දාව. දැන් නමුත් අපි හැමෝම දෙමාපියන්ට දාව තමයි ඉපදෙන්නේ. නමුත් අපි හැමෝම කියන්නේ කරලා තියෙන කියන්නේ කුසල් අකුසල් හෝ මොකක් හරි හේතුවක් නිසා අපි ජීවිතේ එතනින් එහාට අරගෙන යන විදිහත් අපිට එතෙන්ට වෙනකන් ජීවිතය අරගෙන එන්න පුළුවන් වෙච්ච විදිහත් අතර ලොකු වෙනසක් තියෙනවා පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂව කතා කරොත්. ඉතින් දැන් මම පුද්ගලයෙක් හැටියට මගේ දෙමාපියන්ට දාව ඉපදුනත් ඒ කියන්නේ නැවත වතාවක් ශාස්ත්‍රයේ තුලදී ඉපදින්නේ ඔබතුමා කතා කරපු විදිහට මගේ තිස්ස ගුණවර්ධනයන් නැමැති මගේ ඒ මහා ගුරු දේවයන්න්ගේ ඇකේ ඉඳගෙන. එතකොට එතනට මාව යොමු කිරීම කරන්නේ නැවත වතාවක් මගේ දෙමව්පියෝ. ඉතින් මම හැමතිස්සෙම මේ දෙමව්පියන්ට සහ මගේ ගුරුවරුන්ට සහ මගේ සහෝදරයන්ට මගේ ජීවිතේ පුදුමාකාර ඉඩක් තියලා තමයි මම කතා කරන්නේ. මොකද ඒ අද්දුටු එහෙම නැත්නම් ලොකු අත්දැකීම් සහ ඒ සාක්ෂිත් එක්ක
මගේ ජීවිතේ එතනට අරගෙන ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ නිසා තමයි මට හැමතිස්සෙම ඒ අය අමතක කරලා මට මෙතනින් ඉස්සරහට එකඳු වචනයක්වත් ප්‍රකාශ කරන්න බෑ. ඉතින් ඔබතුමා කතා කරපු විදිහට නැවත වතාවක් මම විශේෂ ශාස්ත්‍රය තුළදී මගේ ගුරුදේවයන්ට සාපේක්ෂව දාව ඉපදුනත් එතනින් පස්සේ ඔහු විවර කරලා දෙන මේ මාවත ඔස්සේ ගමන් කරගෙන යනකොට මට හම් වෙන මගේ ප්‍රවීණයින් ඔබ ඉස්සෙල්ලා කතා කරපු විදිහට මුලින්ම අධ්‍යක්ෂකවරු ඊට පස්සේ රංගන ශිල්පීන් සහ සමහරක් වෙලාවට මගේ ජීවිතේ කවදාවත් මේ අය මට අභිමුඛයේ ඉඳගෙන කියන්නේ මා ඉදිරියේ ඉඳගෙන මට මුණ ගැසී කියා මා විශ්වාස නොකරපු බොහෝ චරිත මට මේ ගමනත් එක්ක මට හම්බෙන්න පටන් ගන්නවා. මේ හැම බොහෝ චරිත මට සිහිනයක් වෙලා තිබුණු අවස්ථාවන් තිබුණා. නමුත් ඒ සෑම සිහිනයක්ම පරදලා ඒ චරිත මට මුණ ගැස්සුවාම ඒගොල්ලෝගේ ජීවිතයේ එයාලා ලැබුව අත්දැකීම් ඒගොල්ලෝ මාත් එක්ක කතා බහ කරපු අවස්ථාවලදී සහ ඒගොල්ලෝ මොනවා හරි කාරණාවක් සම්බන්ධව ඒගොල්ලෝගේ අදහස් ඉදිරිපත් කරන වෙලාවල් වලදී මම ඔවුන්ට සමන් දීපු දේවල් වල ප්‍රතිඵලය තමයි අද මෙතෙක් මේ ගමනට මේ ජයග්‍රහණයට එන්න ලොකුම තෝතැන්න වුණේ. ඉතින් හැබැයි ඒක කියන්නේ වැඩිමහල් අයට සමන් දීම තුලම සිද්ධ වුණාම විතරක් නෙමෙයි. දැන් මට මතකයි මගේ වේදිකාවේ මම එක්තරා කියන්නේ ජොන් ජුවන් කියන නාට්‍ය 2005 රාජ්‍ය නාට්‍ය නියෝජනය කළා. මේකේ මම කරපු චරිතය පිළිබඳව එක්තරා විචාරයක් තිබුණා ඒ රංග ශාලාවට ප්‍රේක්ෂකාගාරයට පැමිණි පාසල් සිසුවෙකුට. ඒතොර මම උසස් පෙළත් ඉවර කරලා නමුත් මේ පාසල් සිසුවා මාත් එක්ක දක්වපු අදහස් ඇතුලේ ඔහු තුල තිබුණා මහා පුදුමාකාර අපි කාටවත් නොපෙනෙන පැත්තක් මේ චරිතය සහ නාට්‍ය සම්බන්ධව. ඒ නාට්‍ය සම්බන්ධව මගේ චරිතය ඒ කොටස අතහැරලා තිබුණා නේද කියන හැඟීම මත තමයි ඔහුගේ අදහස් දැක්වීම තිබුණේ. මම එදා ඒ පුංචි පාසල් සිසුවගෙන් පුංචි කියන්නේ ශරීර ප්‍රමාණයෙන් පුංචි වුණත් ඔහුගේ දැක්ම හරිම පුළුල්. ඉතින් ඒ තුලින් මම එතනින් පස්සේ ඉගෙනගත්තු ගොඩක් දේවල් තියෙනවා. සමහරක් වෙලාවට දැන් ඒ මොහොත නිකම් පුංචි මොහොතක් හැටියට මට අමතක කරලා ඉන්න පුළුවන්. නමුත් ඇත්ත වශයෙන්ම කියනවා නම් අපිට එහෙම කරන්න බෑ. මොකද එවැනි දේවල් අපේ මනස ඇතුලේ නිදන්ගත වෙන්නේ මහා පුදුමාකාර විදිහට. සිද්ධිය බාහිරයෙන් මැකිලා ගියත් නමුත් අර ඒ කියපු නිදාන කතාව අපේ මනස අභ්‍යන්තරයේ තැම්පත් වෙනවා. ඊට පස්සේ ඒ කරුණ ඔස්සේ තමයි අපි එතනින් එහා ඉස්සරහා අපේ සියලු දේවල් වැඩ කටයුතු කරද්දී ඒ කියන්නේ අපි කියන්නේ සවිඥානික සහ අවිඥානික. කියන්නේ දැනුවත් භාවයෙන් යුක්තවත් දැනුවත් භාවයෙන් තොරවත් කියන කාරණාව තුළදී දැන් මා නොදැනුවත්වම මාව ක්‍රියාත්මක කරන්න හොඳ දේ හොයා ගැනීම සඳහා ක්‍රියාත්මක කරන්න ඒ පුංචි සහෝදරයාගේ මේ අදහස් දැක්වීම ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මම කියන්නේ ඒක මට තාමත් මතකයි. දැන් ඒ වගේ මේ ඔබ මේ විස්තර කරපු මේ ගමන්ගත් මේ ජල ධාරාව මහා ජල කඳක් හමු වෙන තැනට වෙනකන් මාව අරගෙන ආවේ ඒ ඔබ කියූ ඒ පෙර මං සලකුණු දැකපු ඒ චරිත සහ මාත් එක්ක ගනුදෙනු කරපු මට ගනුදෙනු කරන්න හම්බුනේ මේ චරිත ඔස්සේ. හතරවරන් ගහලා හරි ඔය ලකුණ ගනින් මචං ලකුණ ගනින්. yes. අනේ සංදීප මේ බලන්න දෙන්න හරි. අනේ ඕගොල්ලන්ට බය නැද්ද අනේ? අනේ මේ අන්තිම ලකුණ යන්නේ මට නම් බය බෑ විකට එකක් ගියොත් නම් ඉවරයි අනේ මේ. මේ ඔයා මාවත් බය කරනවා පොඩක් කොහොම ඉන්නකෝ. අනේ සංදීපේ වුණාට අනේ ඔයා කන්නේ තිනයි කියලා. අර දැක්කද අර මට මූව නම් පේන්න බෑ මූ තමයි විකට දෙකක්ම ගත්තේ. අනේ මම ගයි දන්නේ අන්තිම බෝලේ අනේ දෙයියන්. අනේ මේ අර මූ තමයි. අනේ දැක්කද? මූ තමයි බෝලේ අතවරන් අර යකෙක් වගේ දුවගෙන එන්න හදනවා. මෙන්න මෙයාගේ කමෙන්ට් ජගත් දැන් සාමාන්‍යයෙන් ගොඩක් නළු නිලියෝ මේ වේදිකාවෙන් කලාදිවිය ආරම්භ කරලා පුංචි තිරය ජයගෙන ඉන්පස්සේ තමයි මේ රිදි තිරය ජයගන්නේ. දැන් ජගත් ඔබත් එවැනි නළුවෙක්.
ඔබ කොහොමද මේ වේදිකාව දකින්නේ? මං හිතන්නේ කියන්නේ දැන් අපිට අනවශ්‍ය වෙලාවකදී අපට අවශ්‍ය නැති ගහක් තියෙනවා නම් ඒක අපිට උඩින් අපිට කපලා අයින් කරලා දාන්න පුළුවන්. නමුත් ඒ ගහ සම්පූර්ණයෙන්ම අයින් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට මුදුන් මුලට වෙනකම්ම ගිහිල්ලා ඒක ගලවලා අයින් කරන්න වෙනවා. නමුත් මං කියන්නේ මගේ ජීවිතයේදී කවමදාවත් අයින් වෙන්නේ නැති මෙන්න මේ මුදුන් මුල මේ වේදිකාව කියන එක සදාතනික කියන්නේ ඇඟේ ලේත් එක්කම තියෙන එකක්. ඉතින් ඒකෙන් ලැබපු අත්දැකීම් ඒ ලැබපු දැනුම තුලින් පෝෂණය වෙච්ච කරුණු කාරණා තමයි අද මේ මොහොත වෙනකොට කතිකාවකට මා පිළිබඳව කතිකාවක් ගොඩනගන්න ඉවහල් වෙලා තියෙන්නේ. මම මගේ ජීවිතයේ වේදිකා නාට්‍ය පිළිබඳව කතා කරොත් මගේ චරිත නිරූපණයන් මට ලබා දෙන්න හම්බුණු චරිත තුල ඇත්තටම කවුරු හරි මේ චරිත නැවත වතාවක් පෙළගස්සලා බැලුවොත් ඇත්තටම හිතන්න පුළුවන් ජගත් චමිලගේ ෆිලොසොෆි එක මොකක්ද මේකද කියලා කාට හරි කෙනෙක්ට කියන්නේ ඉඟි කරගන්න පුළුවන් තැනකට තමයි මම මගේ මේ වේදිකා පසුබිම කොහොමත් අරගෙන යන්නේ සහ ඒ ඉඟිය ලබා ගන්න පුළුවන් තැනක් හැටියට තමයි මගේ පසුකාලීන වේදිකා නාට්‍ය චරිත පිළිබඳව මට අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්කමක් තියෙන්නේ. දැන් ඒගේ මගේ ගුරුවරයාගෙන් ලැබුණු වේදිකා නාට්‍ය තුලින් මා ගොඩනගාගත්තු දේවල් හරහා දැන් පහන් යාගය, පන්සිල් වැස්ස, විගාවට දුටු ගැමුණු ඔය වගේ චරිත හරහා ඇවිල්ලා ජනප්‍රිය වේදිකාව තුළ දී මට මුණ ගැසෙනවා සුනිල් චන්සිරි නැමැති මහා අපූර්ව අධ්‍යක්ෂකවරයා, නිෂ්පාදකවරයා, රචකයා මහන් ඒ කියන්නේ හරිම මහ පුදුමාකාර නාට්‍යකරුවෙක් ඔහු අද අප අතරින් වෙන් වෙලා සිටින්නේ. නමුත් එවැනි චරිත තුලින් වේදිකාව පිළිබඳව ලබාගත්තු පන්නරීය දැනුම දැන් ඩොන් ජුවන් කියන වේදිකා නාට්‍යයේ රචකයා බවට පත් වෙන්නේ කේ.බී. හේරත් මහත්මයා. ඔහුගෙන් සුනිල් චන්සිරි මේ නාට්‍ය අරගෙන ඩොන් ජුවන් කතාපුවත නැවත නිෂ්පාදනයක් කරද්දී අපේ පහුගිය ලාංකික ඉතිහාසයේ සිංහල ඉංග්‍රීසි ඒ සටනෙන් ලංකාව නිදහස් කර ගැනීම වෙනුවෙන් මොනතරම් ලේ පූජාවක්, ලේ ගංගාවක් එහෙම නැත්නම් තමන්ගේ කියන්නේ භෞතික දේවල්, ආධ්‍යාත්මික දේවල් මොනතරම් මේ පොළොව වෙනුවෙන් පූජා කරලා තිබුණාද? එහෙම කරන්නේ ඒ චරිතවලට දැනෙන ආත්මීය අවශ්‍යතාවය නිසා. ඉතින් දැන් ඩොන් ජුවන් එහෙම වෙනකොට රංගති බසන්තේ චිත්‍රපටයේ ආශ්‍රයෙන් සිහිනවලට පාට දෙන්න ඊගාවට දැන් ඒගේ කතා කරන්නේ ඉන්දියානු නිදහස් අරගලය පිළිබඳව කතා කරත් ඒක ලාංකික මේ සමාජයට ඇඩප් කරගෙන අපිට බොහෝ වෙලාවල් කතා කරන්න පුළුවන්. ඉතින් මම ඉන්නේ මගේ ජීවිතේ සහ මම ඒක මා පමණක් වට ඔබට තියෙන අත්දැකීම් ඔස්සේ අපේ වේදිකාවත් පරිහරණය කරමින් වර්තමානයේ තුල එහෙම නැත්නම් අතීතයේ හිටපු දෙවන්ත චරිත ඔබට නැවත වතාවක් සිහි ගැන්වෙයි. ඉතින් මම කියන්නේ මට එතනින් ආරම්භ කරන්න ලැබීමම මම කියන්නේ මගේ ලොකු ජයග්‍රහණයක්. ඉතින් අර ඒ ප්‍රවේශය මට ගේන්නේ මම අර මුලින් ගත්ත මගේ අධ්‍යාපනික පෞල් පරිසරය ඇතුලේ මගේ තාත්තා මාව යොමු කරේ උඹ පොහොසතෙක් වයන් ඒ ජීවිතයේ විෂයානුබද්ධ ආධ්‍යාත්මයක් එක්ක නමුත් ඒ පොහොසත් වීම තුළ රන්කාසි මිල මුදල් නෙමෙයි තිබුණේ. නමුත් ඒක ඕනේ නැහැයි කියන එක නෙමෙයි කියන්නේ. මේ සියලු දේ පිටිපස අවසානයේදී මූල්‍යමය කතිකාවක් තියෙනවා. මූල්‍යමය පසුබිමක් නැතුව කිසිම දෙයක් කරන්න බෑ. නමුත් මුදල් ඕනි. නමුත් ඒ වගේ මුදල් වලට සාපේක්ෂව අපේ ජීවිතයේ ආධ්‍යාත්මික පරිසරය අපි ගොඩනගා ගත යුතුයි. හැබැයි මුදල් වලට වඩා අඩියක් හරි අපි ඉස්සරහින් තියන්න පුළුවන් නම් ජීවිතයේ මේ මම කියන්නේ සංවේදී මනුෂ්‍යාව කියන්නේ ඒක තමයි වේදිකාවේ අරමුණ, එකම අරමුණ. මෙන් තිබෙයුරු අත්කිරිපිච් මතකද?
ඉරව් රස්නෙත් නෑ. මොනක සැරපාමි. පබානගා ලස්සන හීන ලෝකයක් මවන. ඒක හරිම අපූරුයි. අහිංසක හිතක් තියෙන කෙනෙකුට ඒක දාලා යන්න හිතුනේ නෑ. ඒ ලෝකෙ ගැන තණ්හාවක් හිතෙනවා. මං මේ ලෝකෙට ආසු නැතුව නෙමෙයි පබානගා. මං මේ යථාර්ථයට බයයි. පමණට වඩා පණ්ඩිතයෙකුට හිතන්න එපා. ජීවිතය කියන්නේ මේ මොහොතට. එච්චරයි. හපල් ගහන්න එපා විකෘතියි. මං කැමති නෑ ඔරුවේ උරකට යනවට.